Atinsan අපි කිව්වොත් දෙනවා දුන්නොත් ගන්න වැඩසටහනින් පොඩ්ඩක් අපිත් එක්ක කතා කරන්න පුළුවන්ද? වෙලාගෙන මටන්ට පොඩ්ඩක් කතා කරමු. කිව්වොත් දෙනවා අපි. දෙනවා මේ අපි දැන් ප්‍රශ්නයක් අහනවා ඒකට ඔබතුමා හරියට උත්තර දෙන්න ඕනේ. පොතක් තියෙනවා. ඒ පොත රචනා කරේ කවුද කියලා කිව්වොත් අපි ඔබතුමාට දෙනවා. මේ පොතේ නම තමයි ඉත්තෙක් හූ කියයි. කවුද රචනා කරේ? දන්න දන්නේ නැහැ. දන්නේම නැද්ද? ඔබතුමා දන්නවා? දන්නේ නැද්ද? කිව්වොත් දෙනවා අනිවාර්යෙන්. දන්නේ නැහැ. අක්කේ පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද? ඔබතුමී කොහෙද? මන් දිබුලාගල. දැන් මේ ජොබ් එක කරන ගමන්ද? ඔව්. නම මොකද්ද? පූර්ණිමා. අද දවස් විශේෂත්වය දන්නවද? අද කාන්තා දිනේ. ඔබතුමී කාන්තාවක් වීම ගැන සතුටු වෙනවද? අතර ඔව්. ඔබතුමීට දවසකට පිරිමියෙක් විදියට එන්න වුණොත් ඔබතුමී සමාජය වෙනස් කරන දේවල් තියෙනවද මොනවද? එහෙම නැහැ ඉතින්. ඇත්තටම දැන් බැලුවොත් ඉතින් කාන්තාවන්ට තියෙන තැන අඩුයිනේ. පොඩ්ඩක් ඉතින් ගරුත්වයක් තියෙන්න ඕනේ. හරි thank you වෙනා. අංකල් good morning. අපි පොඩි වැඩසටහනකින් පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද? පොඩ්ඩක් එන්නකෝ මෙහෙට. අපි අද ප්‍රශ්නයක් අහනවා. ඒ ප්‍රශ්නේ අහලා ඔබතුමාට හරි උත්තරය දුන්නොත් එහෙම මුකුත් දෙන්නේ නැහැ. එහෙනම් මම ප්‍රශ්නේ අහන්නද? ඔබතුමා දන්නවද දවසේ විශේෂත්වය මොකක්ද කියලා? අද දවසේ ඔව්. ඒ දවසේ විශේෂත්වය ලොක කාන්තා දිනේ නේ. ඒක කාන්තා දිනේ නේද? ඒ ප්‍රශ්නෙට උත්තර දුන්න හරියටම. අපි අහන ප්‍රශ්නෙට ඔබතුමාට අනිවාර්යෙන් උත්තර දෙන්න වෙනවා. හරිද? එහෙම නැති වුණොත් එහෙම මුකුත් වෙන්නේ නැහැ. ඉතින් අපි අහන ප්‍රශ්නේ තමයි ඔබතුමාට අද කාන්තා දිනේනේ. ඉතින් අද ඔබතුමාට අපි මෙහෙම අභියෝගයක් දෙනවා. පැයකට කාන්තාවක් වෙන්න පුළුවන් වුණොත් ඔබතුමා කරන දේවල් තුනක් කියන්න. පැයකට. ඔව් පැයකට. ඒක නම් කියන්න අපහසුයි. මොකද මම මේ වෙලාවේ කල්පනා කරලා බලන්න පොඩ්ඩක්. කියන්න අපහසුයි. හොඳට හිතලා බලන්න. එන්නේ හරි thank you වෙනං ඈ. හයි පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද? අපි මේ පොඩි එක්ස්පෙරිමන්ට් එකක් කරනවා සෝෂල් එක්ස්පෙරිමන්ට් එක අපි YouTube live එකකින්. මනමාලයි පිනිකට වැස්ස මිස් අපිට පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද? අපි කිව්වොත් දෙනවා දුන්නොත් ගන්න වැඩසටහනින් අපි ප්‍රශ්නයක් අහන ඔබතුමියට ඒකට හරි උත්තර දුන්නොත් අපි දෙනවා. කතා කරන්න පුළුවන්ද? මේ අපි පොතක නමක් අහනවා. ඒ පොතේ රචකයා කවුද කියලා කිව්වොත් අපි දෙනවා. මේ පොත තමයි ඉත්තෙක් හූ කියයි. කවුද රචකයා? ඔබතුමිට උත්සාහ ගන්න පුළුවන් අවස්ථා තුනක් තියෙනවා. එක අවස්ථාවකට එක 10 ගානේ අඩු වෙනවා. උත්සාහ ගන්න ඔබතුමී දන්නවා මං හිතන්නේ. ජනප්‍රිය පුද්ගලෙන්නේ. අවස්ථා තුනක් තියෙනවා. ඒ තුන උත්සාහ ගන්න මුලම පුළුවන්. ගන්නෙත් නැද්ද? හරි thank you හේරා. කතා කරන්න පුළුවන්ද? අපි මේ පොඩි එක්ස්පෙරිමන්ට් එකක් කරන YouTube live එක. ඔබතුමා කොහෙද? මං කතරේ කතා කරන්න පුළුවන් නතර වෙලා පොඩ්ඩක්. බෑ හදිසි යන්න
හාල්ද අද විශේෂත්වය දන්නවද මොකක්ද කාන්තා අංකල් අපි දුන්නොත් කිව්වා කිව්වොත් ගන්න වැඩසටහනේ පොඩ්ඩක් අපිත් එක්ක කතා කරන්න පුළුවන්ද? I'm sorry. I'm working now. ගෙදර වැඩක් තියෙන බර වැඩ. මේක කිව්වොත් ඔයාලට තෑග්ගක් දෙනවා. අපි කිව්වොත් දෙනවා දුන්නොත් ගන්න වැඩසටහනේ පොඩ්ඩක් අපිත් එක්ක කතා කරන්න පුළුවන්ද? මොනවද අපිවා දැන් මේ ප්‍රශ්නයක් අහනවා. ඒකට හරි උත්තරේ දුන්නොත් අපි ඔයාලට දෙනවා. හරි. හරි. මේ පොතක නමක් අපි අහනවා ඒ පොත නම අහනවාගෙන් ඔයා ඒ පොතේ රචකයා කවුද කියලා කියන්න ඕනේ. පුළුවන්ද? බලමු දිනේ. කිව්වොත් දෙනවා. ඔව් කිව්වොත් අපි ටයි කරලා බලමු. හරි. පොතේ නම තමයි ඉත්තෙක් හූ කියයි. කවුද රචකයා? ඒක නම් උත්තර දෙන්න බෑ මට. එයි හොඳට කල්පනා කරලා බලන්න. හොඳට කල්පනා කරන්න. ඔබතුමා දන්න ඇති. කිව්වොත් දෙනවා. මට මතක වුණා මම එහෙම මේ පොතක ඇහුවෙත් අදයි. ඔබතුමාට උත්සාහ කරන්න පුළුවන් මොකක් හරි නමක්. ආම අවස්ථාව තියෙනවා. හොඳ ප්‍රසිද්ධ කෙනෙක්. මාටින් වික්‍රමසිංහ වගේ. මාටින් වික්‍රමසිංහ නෙමෙයි. ඔබතුමාට තව අවස්ථා දෙකක් තියෙනවා. අවස්ථා දෙකක් තියෙනවා. ඉත්තෙක් හූ කියයි පොත. අවස්ථා දෙකක් තියෙන උත්සාහ කරන්න. එන්නේ නැහැ ඔළුවට. අත්ම යන්න බෑ. ඔබතුමාට අවස්ථා දෙකක් ගන්න. තව අවස්ථා දෙකක් තියෙනවා. මොකද මේ නවල් එකක් වයි එකක්ද? පොත නවල් යනවා. අතුලේ නම් මතක් වෙන්නේ නැහැ. නවල්ලයක් කියන්නේ ජීවිතේ ජයගත්ත තරුණයෙක් ගැන කතාවක්. අවස්ථා දෙකක් තියෙන. මේ අවස්ථා දෙක ගන්න පුළුවන් ඔබතුමාට. එන්නේ නැහැ ඔළුවට. නිකන් බොරු කියන්න ඕනේ එන්නේ නැහැ නේ. ඔව්. හරි ඔබතුමාට ගොඩක් ස්තුතියි එහෙනම්. හරි වුණා. අනිවාර්යයෙන්ම ජයෙන් ජය. අපි කිව්වොත් දෙනවා දුන්නොත් ගන්න වැඩසටහනේ පොඩ්ඩක් අපිත් එක්ක කතා කරන්න පුළුවන්ද? පොඩ්ඩක් වෙලා ගිහිල්ලා තියෙන වැඩ ගොඩක් කතා කරමු. අපි ගාව සල්ලි වගේක් තියෙනවා. අපි ඒවා දෙනවා. අපි අහන ප්‍රශ්නෙට හරියට උත්තරේ දෙන්න ඕන. මේ වෙලාව නෑ. වැඩ ගොඩක් 3000ක් තියෙනවා. මනමාලයි පිණිකට වැස්ස වැඩසටහනකින් පොඩ්ඩක් අපිත් එක්ක කතා කරන්න පුළුවන්ද? ඔබතුමා මං කලින් දැකලා තියෙනවා හින්දි නළුවෙක් වගේ. අනිල් කපූර් වගේ. ඒකනේ. ඔබතුමා වැඩියෙන්ම කැමති බලන්නද කියවන්නද? මම දෙකටම කැමතියි. දෙකටම කැමති. වැඩියෙන්ම කැමති. වැඩිම කැමති කියවන්න. කියවන්නනේ. අපි මේ අපේ වැඩසටහනේ නම තමයි කිව්වොත් දෙනවා දුන්නොත් ගන්නවා. අපි දැන් අහනවා ප්‍රශ්නයක් ඒකට හරි උත්තරය කිව්වොත් අපි ඔබතුමාට දෙනවා. ඔව්. මොකක්ද ප්‍රශ්නේ? අපි පොතක නමක් අහනවා ඒකේ රචකයා හරියටම ඔබතුමා කියන්න ඕනේ. පොතක නම තමයි ඉත්තෙක් හූ කියයි. කවුද රචකයා? ඔබතුමාට අවස්ථා තුනක් තියෙනවා. නෑ මම මේක දන්නේ නෑ. අවස්ථා තුනක් තියෙනවා. අවස්ථා තුන ගන්න. නෑ මම මේක දන්නේ තරුණ ප්‍රජාව අතර ප්‍රසිද්ධයි. ඔබතුමාලා කාලෙත් ප්‍රසිද්ධ ඇති ඉත්තෙක් හූ කියයි. දන්නේ නෑ. අවස්ථා තුන ගන්න පුළුවන්. රචකයෝ 3 දෙනෙක්ගේ නම් තුනක් කියන්න. කොහොමත් මෙන්න අයිඩියා එකක්. ඔබතුමා ලස්සනයි. අනිවාර්යයෙන්. ඉන්දියාවෙන් ආරාධනාවක් ලැබෙයි. අනිවාර්යයෙන්ම ඉන්දියාවෙන් ආරාධනාවක් ලැබෙයි අලුත් චිත්‍රපටිය කිල් මම්බ චිත්‍රපටිය රඟපාන්න අවස්ථාවක් ලැබෙයි ඔබතුමාට. අනිවාර්යයෙන්. නෑ ඔබතුමාට කිල් මම්බයි කියලා රඟපාන්න ගන්න ප්‍රධාන නළුවට ෂුවර්.